මෙන්න දැන් අපට ලැබුණු විශේෂ පුවතක්. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසාට අද උදෑසන වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. පොලිස් වාර්තා අනුව මෙම වෙඩි ප්‍රහාරය සිදුව ඇත්තේ ඔහු සභාපති පුටුවේ අසුන්ගෙන සිටි අවස්ථාවේදීය. ඒ අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි නාදුරුණ පුද්ගලයන් දෙදෙනෙකු විසින් පූර්ව සැලැස්මකින් යුතුව වෙඩි තැබීම සිදු කර තිබෙන බව පොලිසිය සඳහන් කරයි. මෙහිදී බරපතල තුවාල ලබා සිටි සභාපතිවරයා රෝහලට ගෙන යනු ලැබූ අතර පසුව ඔහු රෝහලේදී මිය ගොස් ඇත. අපට දැනගත හැකි වන්නේ වෙඩි ප්‍රහාරයට පසුව තුවක්කුකරුවන් ඉතා වේගයෙන් යතුරුපැදියකින් පලා ගොස් ඇති බවයි. පොලිස් විමර්ශන ඒකකය මේ වන විට මේ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඒ අතර වෙඩි ප්‍රහාරයේ පිටුපස ඇති හේතුව කුමක්ද යන විමර්ශනයට ලක් කරමින් පවතී. වැලිගම ප්‍රාදේශීය සභාවේ මෙම සිදුවීමට හේතු වූ සභාපතිවරයාට මීට පෙරද වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබිණි. නමුත් ඒ අවස්ථාවේදී ඔහුට කිසිම හානියක් සිදු වී තිබුණේ නැත. මේ පිළිබඳ තවත් විස්තර අප වෙතට ලදසලින් ඔබ වෙතට ලබා ගැනීමට කරුණාකර තොප්පිගල නිවුස් අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. සත්‍ය පුවත් ලදසලින් ඔබ වෙතට තොප්පිගල නිවුස් YouTube අවකාශයෙන් හමු වෙමු නැවතත්. එතෙක් ඔබට සුවබර දිනයක්.